අද මම ඔයාලට අඳුන්වලා දෙන්න අදහස් කළේ විල්කොක්සියා කියන ජීනස් එක. මේක ඇත්තටම දැන් විල්කොක්සියා කියන එක නෙමෙයි එකිනොසොරස් කියන ජීනස් එකට තමයි වැටෙන්නේ. මේක විල්කොක්සියා කියන අර ජීනස් එකට දාන ප්‍රධානම හේතුව තමයි මේකේ මේ කඳ ටිකක් සිහින් දික් වෙන ස්වභාවයක් තියෙන ප්‍රභේදයන් නිසා. හැබැයි පසුව මේකේ අනිකුත් සාධකත් එක්ක මේක එකිනොසෙරස් කියන ප්‍රභේදයක් විදිහට තමයි දැන් හඳුන්වන්නේ. කොහොම වුණත් විල්කොක්සියා ගත්තොත් ඇල්බි ෆ්ලෝරා කියන විශේෂය මේක තමයි මේ පවුලේ. එහෙම නැත්නම් විල්කොක්සියා කියලා ගත්තොත් තියෙන සිහින්ම කඳක් හිමි ප්‍රභේදය. මේක සාමාන්‍ය මිලිමීටර් 9ක් වගේ තමයි සයිස් එක වෙන්නේ. ඒ වගේම ඇල්බි ෆ්ලෝරා කියන එකේ තේරුම ඉතින් සුදු මලක් තියෙනවා කියන එක. මේක එකිනොසොරස් නම් ගත්තොත් ලියුකැන්තස් කියන නමින් තමයි හඳුන්වන්නේ. තවත් විශේෂම දෙයක් තමයි පතෝක් වර්ග ගත්තොත් අලයක් හැදෙන එහෙම නැත්නම් ටියුබරස් කැක්ටස් එකක් විදිහට තමයි ඇල්බි ෆ්ලෝරා එහෙම නැත්නම් ලියුකැන්තස් හඳුන්වන්නේ. එහෙනම් හඳුනා ගන්න එකිනොසොරස් ලියුකැන්තස් එහෙම නැත්නම් විල්කොක්සියා ඇල්බි ෆ්ලෝරා.